දැන් ඔයා හිතන්න ඔයාගේ ගෙදර එක කාමරයක ලයිට් එකක් ගැහිලා. ඒ කාමරේ අඳුරුයි. හැබැයි ඔයා කවදාවත් හිතනවද ඔයාගේ සම්පූර්ණ ගේම අඳුරුයි කියලා? කොහෙත්ම නෑ නේද? ඔයාගේ ජීවිතයේ එක ශේෂ්ත්‍රයක් කඩාන වැටුනම ඔයා මුළු ජීවිතේම කඩාන වැටුණා වගේ හැසිරෙන්නේ මොකද? සමහරක් විට මම මේ කතා කරන තප්පරේ ඔයාට ඔයාගේ ආදරේ නැති වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරේ කඩාන වැටලා තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයා තාමත් ජීවත් වෙනවා. ඔයාට පුළුවන් අලුතෙන් ආදරයක් පටන් ගන්න. ඔයාට පුළුවන් අලුතෙන් ව්‍යාපාර අදහස් සැලසුම් ගොඩනගන්න. මේ හරහා සාර්ථකත්වයක් ළඟා කරගන්න. ඉතින් ඔයා තාමත් පරාද වෙලා නැහැ. ඒ නිසා දිරියෙන් නැගින්න. Thanks for watching the video. Like, comment, share, and subscribe.